සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ෆ්‍රේම් බයි ෆ්‍රේම් අපේ YouTube channel එකට. අද ඔයාලට ගෙනත් තියෙන්නේ IMDb rating 6.3ක් වන 2025 රිලීස් වූ අජිත් කුමාර්, අර්ජුන් සාජා, ත්‍රිෂා ක්‍රිෂ්ණන් රංගනයෙන් දායක වන සුපිරිම මූවී එකක්. ඉතින් මේ සුපිරිම මූවී එකේ කතාව සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. අර්ජුන් කියලා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ඉන්නවා. ඔහු කායල් කියලා තරුණයෙක් එක්ක තමයි විවාහ වෙලා ඉන්නේ. ඉතින් මේ දෙදෙනාගේ විවාහයට අවුරුදු 12ක් පමණ කල් ගත වූ පසුව කායල්ට ඕන වෙනවා ඩිවෝස් වෙන්න. ඉතින් අර්ජුන් ඔහුගේ වයිෆ්ගේ ගෙදර ඇරවන්න යනවා. ඒ යන අතරමඟදී අර්ජුන්ගේ වාහනය කැඩිලා අර්ජුන්ගේ වයිෆ් අතුරුදහන් වී අර්ජුන්ට මිනිසුන් වගයක් ඇවිත් හොඳටම පහර දෙනවා. ඊට පස්සේ ඔවුන් අර්ජුන්ට කියනවා වයිෆ් ඕනේ නම් මනාට් ලක්ෂ 16ක් දෙන්න කියලා. ඉතින් මේ සිද්ධිය මෙසේ වුවත් සැගුණු ලොකු කතාවක් තියෙනවා. ඒක ඉතින් මම මෙතන කියන්න ගියොත් ඔයාලට කතාවේ තියෙන කුතුහලය නැති වෙනවනේ. ඉතින් මේ තමයි 2025 රිලීස් වුණ විද්‍යා මුයාචි ඇක්ෂන් හින්දි මූවී එක. එහෙනම් මම ආරාධනා කරනවා මේ මූවී එකේ අවසන් තප්පරය දක්වා වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඒ වගේම ප්‍රේම් බයි ප්‍රේම් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා කියලා මතක් කරනවා. මූවී එක පටන් ගන්නකොටම පෙන්වන්නේ අර්ජුන් හා කායල් කොහෙදෝ යන්න පිටත් වෙනවා. ඔන්න අපිට ඊට පස්සේ මූවී එක පෙන්වන්නේ අවුරුදු 12කට කලින් අතීතයක්. ඒ කියන්නේ අර්ජුන් හා කායල්ගේ විවාහ වෙන දවස. මේ දෙන්නාගේ යාළුවෝ එහෙමත් ඇවිත් විවාහ උත්සවය ලස්සනට සිද්ධ වෙනවා. ආයෙත් මූවී එක වර්තමානයට ඇවිත් ගමන යද්දී කායලට වතුර තිබහක් එනවා අර්ජුන් දකිනවා. ඊට පස්සේ අර්ජුන් හොටෙල් එකකින් වාහනේ නවත්තනවා මොන හරි බොන්න ඕන කියලා හිතාගෙන. එතනදී අර්ජුන් දකිනවා කායල් බර කෝල් එකක ඉන්නවා. ඔන්න දවස් 2කට විතර කලින් වුණ සිද්ධියක් මූවී එකේ පෙන්නනවා. කායල් අර්ජුන් ළඟට ඇවිත් කියනවා මම ඩිවෝස් වෙන්න පැමිණිල්ලක් දැම්මා කියලා. ඉතින් අර්ජුන් කියනවා ඒකට හදිස්සි වෙන්න එපා කියලා. ඊට පස්සේ කායල් කියනවා දැන් පරක්කු වෙඩි. මම මතක ඇති කාලෙක ඔයාට ආදරෙන් කතා කරලා නෑ නේද? ඒක තමයි වෙනස. අනික අපි දෙන්නා විවාහ වෙලා වසර 12ක් වෙනවා. ඒ අතරේ අපි දෙන්නා සතුටින් හිටියේ නෑ නේද කියලා අර්ජුන්ගෙන් අහනවා. ඊට පස්සේ මූවී එක අවුරුදු 9ක අතීතයකට ගෙන යනවා. ඒ කියන්නේ අර්ජුන් හා කායල් විවාහ වී අවුරුදු 3කට පස්සේ කායල්ගේ බර්ත්ඩේ එක දවසේ කායල් එයාගේ යාළුවෝ ටිකකට කියනවා අර්ජුන් හමු වුණ විදිහ. කායල් කියනවා දෙන්න බීච් එකක් ළඟදී හමු වෙලා හොඳට සමීපව කතා කරා කියලා. ඊට පස්සේ කායල් අර්ජුන්ගෙන් අහනවා ඔයා විවාහ වෙලාද කියලා. කලින් ඔයා වගේ කෙනෙක් හමු වුණා නම් මේ වෙනකොට මම විවාහ වෙලා කියලා අර්ජුන් කියනවා. ඊට පස්සේ අර්ජුනුත් අහනවා කායල්ගෙන් ඔයා විවාහ වෙලාද කියලා. කායල් නෑ කියලා ඔළුව වනනවා. ඊට පස්සේ දෙන්නා නම්බර් එහෙමත් තුවමාරු කරගෙන හොඳට සමීපව ආශ්‍රය කරනවා. දවසක් අර්ජුන් මුද්දක් ගෙනල්ලා කායල්ගෙන් අහනවා මේක ලස්සනයිද කියලා. ඊට පස්සේ කායල් කියනවා අපි දැන අඳුනගෙන මාස 3ක් විතර ඇතිනේ. තවමත් අපි යාළුවෝ විතරයි කියලා. මේක ගත්තේ ඔයාට නෙමෙයි මායා කියලා කෙල්ලෙට්ට කියලා අර්ජුන් කියනවා. කොහොමත් කොල්ලට කෙල්ල ඉස්සරහා චාටර් වෙන්න බෑනේ. මේ සිද්ධියත් එතනින් ඉවර වෙලා දවසක් රෑ කායල් අර්ජුන්ට කෝල් එකක් අරන් අහනවා අර මුද්ද මායාට දුන්නද කියලා. තාම දෙන්න බැරි වුණා ලබන සතියවත් මායාට මුද්ද දෙන්න ඕනේ කියලා අර්ජුන් කියනවා. ඔය මුද්ද මගේ ඇඟිල්ලටත් ගැලපෙනවා කියලා කායල් කියනවා. අර්ජුන් පස්සේ කෝල් එකක් ගන්නම් කියලා ෆෝන් එක පැත්තකින් තියනවා. චාටර් එක කෑවේ කායල් තමයි ඉතින්. මේ වගේ සිද්ධියකදී කවුරු හරි චාටර් එක කන්න එපා. ටික වෙලාවකට පස්සේ කායල්ට අර්ජුන්ගෙන් කෝල් එකක් එනවා බැල්කනියේ දොර අරින්න කියලා. ඊට පස්සේ කායල් බැල්කනියේ දොර ඇරලා ගිහින් අර්ජුන්ට කතා කරනවා. ඊට පස්සේ අර්ජුන් මේ මුද්ද ඔයාට තමයි ගත්තේ කියලා කායල්ට කියනවා. ඊට පස්සේ අර්ජුන් කායල්ගේ ඇඟිල්ලට මුද්ද දාලා will you marry me කියනවා. ඒ සීන් එකත් එතනින් ඉවර වෙනවා. දෙන්න විවාහ වෙලා අවුරුද්දක් විතර ගියාට පස්සේ කායල්ට දරුවෙක් හම්බ වෙන්න ඉන්නේ. ටික දවසක් යනකොට කායල් වොෂ්රූම් එකේ ඇදගෙන වැටෙනවා. හොස්පිටල් එකට අරන් යනකොට දරුවා ගබ්සා වෙලා කියලා ડોක්ටර් අර්ජුන්ට කියනවා. ડોක්ටර් අර්ජුන්ට කියනවා කායල්ට අය ළමයි හදන්නත් බෑ කියලා. මේ සිද්ධියෙන් පස්සේ දෙන්නා සෑහෙන කාලයක් හිටියේ එකම දුකින් නෙමෙයි. ඊට පස්සේ තමයි කායල් තීරණය කරන්නේ අර්ජුන්ව ඩිවෝස් කරන්න. ඊට පස්සේ කායල් කියනවා දික්කසාද පැමිණිල්ලේ වැඩි ඉවර වෙනකම් තාත්තලාගේ ගෙදර යනවා කියලා. ඊට පස්සේ අර්ජුන් එහෙට යනවා නම් පැය 9ක විතර කාලයක් යනවා කියලා කායල්ට කියනවා. අපි දෙන්නා යන අවසාන ගමනනේ. ඒ හින්දා මම ඔයාව ගෙදර ගිහින් ඇරවන්නම් කියලා අර්ජුන් කායල්ට කියනවා. මේ දෙන්නා වාහනේ ගමන යනකොට පාර හරහා ආපු තවත් වාහනයක් අර්ජුන්ගේ වාහනේ හැප්පෙන්න යනවා. ඊට පස්සේ වාහනේ ආපු එකෙක් අර්ජුන්ටයි කායල්ටයි හස්ස චන්නාවක් පෙන්නලා යන්න යනවා. ඊට පස්සේ අර්ජුන් ෂෙඩ් එකකින් නවත්තනවා වාහනේට පෙට්‍රලුයි එන්ජින් ඔයිලුයි දාගන්න. ෂෙඩ් එකේ තියෙන පොඩි කඩයක් දැකලා කායල් යනවා මොන හරි බීමට යමක් ගන්න කියලා. ඊට පස්සේ කඩේ ඇතුලෙන් දීපිකා කියලා කාන්තාවක් හමු වෙනවා. ඊට පස්සේ කායල් හා දීපිකා
දෙන්නා හොඳට සමීපව කතා කරනවා. දීපිකාගේ හස්බන්ඩ් වන රක්ෂිත්වත් කායල්ට දීපිකා හඳුන්වලා දෙනවා. ඔවුන් ඊට පස්සේ අර්ජුන්ගේ වාහනයට හැප්පෙන්න ගිය වාහනේ ෂෙඩ් එක ගාවට එනවා. ඒ වාහනේ ඇතුලේ 4 දෙනෙක් විතර ඉන්නවා. කොහොමත් මේ ටික මැරෙවෝ වගේ තමයි හැතිරෙන්නේ. අර වාහනෙන් බහැපු මයිකල් කියන හාදයා කියනවා අර්ජුන්ගේ වාහනේ දැකලා මේක නම් සුපිරි වාහනයක් කියලා. ඊට පස්සේ මයිකල් කියන හාදයා අර්ජුන් එක්ක පැටලෙන්න එනවා. හරියට වාහන පදවන්නේ නැහැ කියලා. අර්ජුන් කියනවා දෙන්නගේ මතේ වරද තියෙන නිසා මම මගේ පැත්තෙන් සමාව ගන්නවා කියලා අර්ජුන් සමාව ගන්නවා. ටික වෙලාවකින් මයිකල් කියන හාදයා සමාව ගන්නවා. ඊට පස්සේ අර්ජුන් හා කායල් එතනින් යන්න යනවා. ඊට පස්සේ අර්ජුන් වාහනේ ටික දුරක් යනකොට වාහනේ හිටි හිටිම නතර වෙනවා. අර්ජුන් බලනවා හදාගන්න පුළුවන් වෙයිද කියලා. කෝල් එකක්වත් ගන්න කියලා ෆෝන් එක බලනකොට ඒ හරියට සිග්නල් නැහැ. ඒ නිසා ඒ වැඩෙත් අසාර්ථක වෙනවා. ටික වෙලාවක් යනකොට අර හාදයෝ ටික ආපහු එනවා. අර්ජුන්ගේ වාහනේ පහු වෙලා ටික දුරක් ගිහින් ආපහු හරවගෙන එනවා. ටික දුරකින් වාහනේ නවත්තගෙන බලාගෙන ඉන්නවා අර්ජුන්ගේ වාහනේ දිහා. ඊට පස්සේ දීපිකා හා රක්ෂිත් දෙදෙනාත් ඔවුන්ගේ ට්‍රක් රථයේ එතනට එනවා. ඊට පස්සේ කායල් දීපිකාට වෙච්ච කරදරේ කියනවා. ඊට පස්සේ අර්ජුන් අහනවා ට්‍රක් එකේ වෝකිටෝ එක වැඩද කියලා. රක්ෂිත් කියනවා ඒක වැඩ කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ අර්ජුන් වාහනේ තියෙන බඩු ටික ට්‍රක් එකට දාගන්න පුළුවන් වෙයිද කියලා රක්ෂිත්ගෙන් අහනවා. ඊට පස්සේ රක්ෂිත් කියනවා ඩෙලිවරි යන නිසා බඩු පටවලා තියෙන්නේ. ට්‍රක් එකේ ඉඩ නැහැ කියලා. රක්ෂිත් කියනවා මෙතන ඉඳන් කිලෝමීටර් 30ක් විතර දුරකින් ජබාර් කියලා හොටෙල් එකක් තියෙනවා. එතන වාහන ඇදගෙන යන ට්‍රක් රථක් තියෙනවා. නමුත් ට්‍රක් රථයක් එන්න නම් තව පැය 3ක්වත් යයි කියලා රක්ෂිත් අර්ජුන්ට කියනවා. ඉතර වෙලාවක් කායල්ට ඉන්න අපහසු නිසා ජබාර්හි නැවතිලා ඉන්නම් කියලා දීපිකා හා රක්ෂිත් එක්ක එතනින් යන්න යනවා. එතනින් කට්ටියම ගිහිලා ටික වෙලාවකට පස්සේ අර්ජුන් ආපහු try කරනවා වාහනේ හදාගන්න. එතකොට දකිනවා වාහනේ වයර් එකක් ගැලවිලා තියෙනවා. ඊට පස්සේ ඒකත් හදාගෙන ජබාර් හොටෙල් එකට යනවා. ඊට පස්සේ ජබාර්හි අයිතිකාරයාගෙන් අර්ජුන් අහනවා කායල්ගේ ෆොටෝ එකක් පෙන්නලා එයා මෙහෙ ආවද කියලා. වැඩේ කියන්නේ හොටෙල් අයිතිකාරයාට ඉංග්‍රීසි දෙමළයි බෑ. එතන හිටපු කෙනෙක් තමයි හොටෙල් අයිතිකාරයාට ට්‍රාන්ස්ලේට් කරලා දුන්නේ. ඊට පස්සේ හොටෙල් අයිතිකාරයා එහෙම කෙනෙක් මෙහෙට ආවේ නැහැ කියලා කියනවා. අර්ජුන් එහෙම කෙනෙක් මෙහෙට ආවොත් මෙහෙ නැවතිලා ඉන්න කියන්න කියලා ඊළඟ නගරයට දුරත් අහගෙන එතනින් යන්න යනවා. ටික දුරක් යනකොට අර්ජුන් දකිනවා රක්ෂිත්ගේ ට්‍රක් රථය ඈතින් යනවා. ඊට පස්සේ රක්ෂිත්ගේ ට්‍රක් රථය පස්සෙන් අර්ජුන් යන්න යනවා. ඊට පස්සේ අර්ජුන් කොහොම හරි වාහනේ පාර හරහට දාලා රක්ෂිත්ව අල්ල ගන්නවා. එතනදී රක්ෂිත් බොරු රකපෑමක් කරනවා. කායල් කියලා කෙනෙක් දන්නේ අපි මීට කලින් හම්බ වුණෙත් නෑනේ කියලා රක්ෂිත් අර්ජුන්ට කියනවා. ඊට පස්සේ අර්ජුන්ට ඇහෙනවා රක්ෂිත්ගේ ට්‍රක් එකේ තිබ්බ වෝකිටෝ එකේ සද්දේ. එතකොට අර්ජුන්ට හිතෙනවා දීපිකා කායල්ව පැහැරගෙන ගිහිල්ලා කියලා. එතකොට මෙතනට පොලිස් ඔෆිසර් කෙනෙක් එනවා. අර්ජුන් නොහුවත් අරගෙන ට්‍රක් රථය චෙක් කරනවා. ට්‍රක් රථය චෙක් කරාට පස්සේ කායල් පිළිවෙත කිසිම හොඩුවක් හොයාගන්න හම්බුනේ නැහැ. එතකොට රක්ෂිත් බොරුකාරයෙක් කියලා අර්ජුන් තහවුරු කරගන්නවා. ඊට පස්සේ පොලිස් ඔෆිසර් අර්ජුන්ට කියනවා පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න කියලා. ඊට පස්සේ රක්ෂිතුත් එතනින් යන්න යනවා. ඉතින් අර්ජුන් පොලිසියට යනවා. ගිහින් පොලිස් ඔෆිසර්ට කායල්ගේ විස්තර කියලා පැමිණිල්ලක් දානවා. ඊට පස්සේ පොලිස් ඔෆිසර් අහනවා කායල්ට වෙනත් සම්බන්ධතා තිබ්බද කියලා. අර්ජුන් ඒ වෙලේ මුකුත් නොකිය ඉන්නවා. ඊට පස්සේ පොලිස් ඔෆිසර් කියනවා ඉක්මනට කායල්ව හොයලා දෙන්නම් කියලා. පොලිසියෙන් එළියට ආපු අර්ජුන් කෙලින්ම යන්නේ ජබාර් හොටෙල් එකට. ඊට පස්සේ අර්ජුන් හොටෙල් අයිතිකාරයාගෙන් අහනවා කායල් ආවද කියලා. හොටෙල් අයිතිකාරයා එහෙම කෙනෙක් ආවද නැද්ද කියලා දන්නේ නැහැ කියනවා. එතකොට අර්ජුන් දකින්න හොටෙල් එකට එන කස්ටමර් කෙනෙක් දාන ඕඩර් එක හොටෙල් අයිතිකාරයා තුඬු කෑල්ලක ලියා ගන්නවා. ඊට පස්සේ අර්ජුන්ට හිතෙනවා කායල් මෙතනට ආවනම් මොනවා හරි ඕඩර් එකක් දාලා ඇති කියලා. අර්ජුන් අර තුඬු ටික බලනකොට හොටෙල් අයිතිකාරයට වෙලෙෆයි වෙනවා. ගන් එකත් ගෙනල්ලා අර්ජුන්ව හොටෙල් එකෙන් පන්න ගන්නවා. ඊට පස්සේ අර්ජුන් හොටෙල් එක අසල තිබ්බ ෆෝන් එකෙන් පොලිසියට කෝල් එකක් ගන්න යනකොට එතන වාහනයක් පිස්ස දමා හිටපු පිස්සු කොල්ලෙක් අහනවා බිරිඳද හොයන්නේ කියලා. ඊට පස්සේ අර්ජුන් ඒ කොල්ලගෙන් අහනවා මොනවා හරි දන්නවනම් කියන්න කියනවා. ඒ පිස්සු කොල්ලා කායල්ගේ හැඩරුව ඇදන් හිටපු ඇදුම් පවා කියනවා. එතකොට අර්ජුන් ඒ විශ්වාස කරනවා. ඊට පස්සේ අර කොල්ලා කියනවා කායල්ව හතේ පාරට තමයි එක්කන් ගියේ කියලා. ඊට පස්සේ අර්ජුන් හතේ පාරට යනවා. වාහනෙන් බැහැලා ටික දුරක් යනකොට අර කලින් හම්බ වුණ මයිකල්ගේ වාහනය එතන තියෙන අර්ජුන් දකිනවා. ඊට පස්සේ මයිකල් ඇතුළු කණ්ඩායම අර්ජුන්ට හොදටම ගහනවා. එතන අර ජබාර් හොටෙල් එක ළඟ වාහනයක් පිස්ස දමා හිටපු පිස්සු කොල්ලත් එතනට එනවා. ඇත්තට මේ කොල්ලට පිස්සු නැහැ. මයිකල් අර්ජුන්ව මයිකල් ගාවට ගෙන්න ගන්න ගහපු ගේමක් කියලා අර්ජුන් දැනගන්නවා. ටික වෙලාවක් ගියාට පස්සේ දීපිකා හා රක්ෂිත් එතනට එනවා. අර්ජුන් කියනවා කායල් ඔයාලා විශ්වාස කළා කියලා. ඊට පස්සේ දීපිකා කියනවා මෙහෙම කරන්න කිව්වේ ඔබේ ගෑණිමයි කියලා. මේක අහපු අර්ජුන් පුදුම වෙනවා. ඒත් අර්ජුන්ට මතක් වෙනවා හොටෙල් එකේදී අර්ජුන්ට හොරෙන් කාට හරි කෝල් කරනවා. තව ෂෙඩ් එකේදී දීපිකා හා රක්ෂිත් එක්ක කතා කර හිටපුවා එහෙම අර්ජුන්ට මතක් වෙනවා.
ඊට පස්සේ දීපිකා අර්ජුන්ට කියනවා කායලුයි කායල්ගේ පෙම්වතයි බෝ මරන්න සල්ලි දුන්නේ කියලා. ඊට පස්සේ දීපිකා අර්ජුන්ට කියනවා ඔබේ ජීවිතේ ඔබේ ගෑණිගේ ජීවිතේ බේරගන්න ඕන නම් මනත් ලක්ෂ 16ක් දෙන්න කියනවා. ඒ කියන්නේ කෝටි 8ක මුදලක්. ඇත්තටම කවුද දීපිකා හා රක්ෂිත් කියන්නේ? දීපිකා කියන්නේ මානසික ලෙඩෙක්. හිරේ ඉන්නකොට හිරේ හිටපු කෙල්ලෙක්ව මරනවා චොක්ලට් එකක් නිසා. මේ කේස් එක නිසා දීපිකාට ජීවිතාන්තය දක්වාම සිරදඩුවම් විඳින්න සිද්ධ වෙනවා. ඊට පස්සේ දීපිකා අම්මටයි තාත්තටයි ලියුම් යවනවා මාව මෙතනින් අරන් යන්න කියලා. කිසිම පිළිතුරක් දීපිකාට ආපහු අම්මගෙන් තාත්තගෙන් ලැබෙන්නේ නැහැ. දවසක් දීපිකාව රේප් කරන්න එන හිරකදුරේ 3 දෙනෙක්ට රක්ෂිත් හොදටම ගහනවා. රක්ෂිත් කියන්නේ එම හිරකදුරේම තවත් එක් හිරකාරයෙක්. ඊට පස්සේ දීපිකායි රක්ෂිතුයි දෙන්න හොදට දැන හඳුනගෙන හිරෙන් පැනලා යනවා. ඊට පස්සේ දීපිකා ගෙදර ගිහිල්ලා දීපිකාගේ අම්මවයි තාත්තවයි දෙන්නව මරනවා. එක ලියුමකටවත් රිප්ලයි එවපු නැති නිසා. දැනට අපි හිතමු දීපිකායි රක්ෂිතුයි කියන්නේ කුලියට මිනි මරණ දෙන්නෙක් කියලා. ඊට පස්සේ අර්ජුන් මොකක් හරි වෙන්න කියලා හිතාගෙන බැංකුවට ගිහිල්ලා සල්ලි ගන්නවා. අර්ජුන් සල්ලි විතරක් නෙවෙයි ගන්නෙ. බැංකුවේ මැනේජර් කාර්යයා ගාව තිබ්බ තියුණු පෑනකුත් ෂර්ට් එක අස්සේ හංග ගන්නවා. මේ වෙනකොටත් දීපිකා කායල්ව හිර කරගෙන තමයි ඉන්නේ. අර්ජුන් බැංකුවෙන් එළියට ආවට පස්සේ පාර අයිනේ තිබුණ ෆෝන් එකකට කෝල් එකක් එනවා. අර්ජුන්ට ඒ කෝල් එක ඇහෙනවා. ඊට පස්සේ එතන හිටපු මිනිස්සෙක් කියනවා ඔය කෝල් එක එන්නේ ඔයාට කියලා. අර්ජුන් කෝල් එක ආන්සර් කරනවා. එන්න ඕනේ පාර මයිකල් කියනවා. ඊට පස්සේ අර්ජුන් මේ පාරේ යනකොට මයිකල් ඇවිත් සල්ලි ඉල්ලනවා. අර්ජුන් කියනවා සල්ලි දෙන්නම් කායල්ව දෙන්න කියලා. මයිකල් කියනවා ඉස්සෙල්ලා සල්ලි දෙන්න. ඊට පස්සේ මයිකල් කියනවා ඉස්සෙල්ලා සල්ලි දෙන්න කියලා. ඊට පස්සේ අර්ජුන්ට මයිකල්ගේ සගයක් ගහලා අර්ජුන්ගේ අත් දෙකත් සෙලෝ ටේප් එකකින් බෙදලා වාහනේට දාගන්නවා. ඊට පස්සේ ඔයාලට මතකද අර්ජුන් සල්ලි ගන්න ගියාට පස්සේ මැනේජර් කාර්යාලයෙන් උසව් පෑන. ඒකෙන් ගේමක් ගහලා අර්ජුන් මයිකල්ටයි ඒකේ ඇතුළේ හිටපු දෙන්නෙක්ටයි හොදටම ගහනවා. ඊට පස්සේ මයිකල්ගේ ගන්න එක අර්ජුන් ගන්නවා. ඊට පස්සේ අර්ජුන් මයිකල්ට වද දීලා අහනවා රක්ෂිත් කොහෙද ඉන්නේ කියලා. හැබැයි මයිකල් රක්ෂිත් ගැන කිසිම දෙයක් අර්ජුන්ට කියන්නේ නැහැ. ඊට පස්සේ පාරේ ගිය පොලිස් ඔෆිසර් දකිනවා අර්ජුන් වාහනය වේගයෙන් ධාවනය කරගෙන යනවා. ඊට පස්සේ පොලිස් ඔෆිසර් අර්ජුන්ව අල්ල ගන්නවා. අර්ජුන් ගාව ගන්න එකක් තියෙනවා දැක්ක පොලිස් ඔෆිසර් ගන්න එකත් අරගෙන අර්ජුන්ව බිම දිගා කරනවා. එතකොට මයිකල් වාහනයෙන් බැහැලා ඇවිත් පොලිස් ඔෆිසර්ට වෙඩි තියනවා. ඊට පස්සේ අර්ජුන් එතනින් පැනගෙන හැංගෙනවා. ඊට පස්සේ මයිකල් අර්ජුන්ව හොයලා එතනින් යන්න යනවා. ඊට පස්සේ අර්ජුන් පොලිස් කාර් එකේ මයිකල් පිටිපස්සේ යනවා. යන අතරමඟදී ෂොප් එකක රක්ෂිත්ගේ ට්‍රක් එක වගේ ට්‍රක් එකක් තියෙනවා දැකලා අර්ජුන් ෂොප් එක පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ මයිකල් රක්ෂිත්ව හොයාගෙන ගිහිල්ලා වෙච්ච සිද්ධිය රක්ෂිත්ට කියනවා. රක්ෂිත් දීපිකාට තව ටිකකින් මෙතනට පොලිසිය එනවා. කිසිම සාක්ෂියක් ඉතුරු නොකර ඔක්කොම විනාශ කරන්න කියලා කියනවා. අර්ජුන් ෂොප් එක ළඟ ඉන්නකොට දකිනවා අර බැංකුව ළඟ හිටපු මිනිස්සයාව. ඊට පස්සේ අර්ජුන් මේ මිනිස්සයාගේ පස්සෙන් මේ මිනිස්සයා ගෙදර යනවා. ඊට පස්සේ මේ මිනිස්සයාට ගහලා අහනවා රක්ෂිත් කොහෙද කියලා. ජබාර් හොටෙල් එකේ අයිතිකාරයාත් තව එකෙක් එක්ක එතනට එනවා. ඊට පස්සේ අර්ජුන් දැනගන්නවා පුරත් මේකට සම්බන්ධයි කියලා. අර්ජුන් ඊට පස්සේ 3 දෙනාටම ගහලා අහනවා රක්ෂිත් කොහෙද කියලා. ඔවුන් කියනවා මෙතන ඉඳන් කිලෝමීටර් 30ක් දුරින් පරණ කර්මාන්ත ශාලාවක රක්ෂිත් ඉන්නේ කියලා. ඒත් අදහස අතෑරගනින්. දැන් උඹේ ගෑණි ඉන්නේ අපායේ කියලා එතන හිටපු මිනිස්සෙක් අර්ජුන්ට හෙන්න කියනවා. අර්ජුන් රක්ෂිත්ව හොයාගෙන මෙතනින් යන්න යනවා. අර්ජුන් කර්මාන්ත ශාලාව ළඟට ගිහිල්ලා එතන හිටපු සේරටම ගහනවා. මයිකල්ටත් ගහනවා. ඊට පස්සේ මයිකල් ගයින්ඩර් එකක් අරගෙන අර්ජුන්ට ගහන්න එනකොට එතනට දීපිකා එනවා. ඊට පස්සේ අර්ජුන් නොදැනුවත්වම ගයින්ඩර් එකෙන් මයිකල්ව කපලා මරනවා. ඊට පස්සේ අර්ජුන්ට දීපිකා කියනවා උඹ දැන් උඹේ ගෑණි හොයාගෙන ආවට වැඩක් නැහැ. දැන් උඹේ ගෑණි ඉන්නේ අපායේ කියලා. ඊට පස්සේ අර්ජුන් දීපිකාව තල්ලු කරනවා පහළ තට්ටුවට. දීපිකා කෙලින්ම වැටෙන්නේ ඇසිඩ් භාජනයකට. දීපිකා වේදනාවෙන් කෑ ගහනකොට රක්ෂිත් එතනට එනවා. ඇසිඩ් වලින් පිච්චිලා හිටපු දීපිකා රක්ෂිත්ගේ ඇස් ඉස්සරහම මිය යනවා. ඊට පස්සේ රක්ෂිත් අර්ජුන් එක්ක හොදටම ගහ ගන්නවා. අර්ජුන් රක්ෂිත්ව හොදටම ගහලා අපද්‍රව්‍ය දාලා ආභරණ යන්ත්‍රයකට රක්ෂිත්ව දාලා මරනවා. ඒත් තාමත් අර්ජුන් දන්නේ නැහැ කායලට මොකද උනේ කියලා. ඊට පස්සේ අර්ජුන් හොයා ගන්නවා පොළොවේ යටට යන්න තියෙන දොරටුව. ඒකේ යටට යනකොට අර්ජුන් දකිනවා කාන්තාවගේ මූණට බැන්ඩේජ් උතලා තියෙනවා. අර්ජුන් ඇයව වදාගෙන හොදටම අඬනවා. ඊට පස්සේ මෙතනට පොලිසිය හා ඩොක්ටර්ස්ලා ඇවිල්ලා කියනවා රක්ෂිත් එහෙම කරලා තියෙන්නේ ගැහණු කට්ටියට ප්ලාස්ටික් සැත්කම් කරලා වෙනත් රටවල් වලට විකුණන එක කියලා. ප්ලාස්ටික් සැත්කම් කරනකොට මෙයාලා අතින් ගැහණු අය 32ක් විතර මැරිලා තියෙනවා කියලා ඩොක්ටර් අර්ජුන්ට කියනවා. ඊට පස්සේ අර්ජුන් වාහනේ අරන් යනකොට ඒකේ ඇතුලේ කායල් ඉන්නවා. ඉස්සරලා අර්ජුන් මිනිහක් බදාගෙන අඬලා තියෙන්නේ කායල්ගේ නෙමෙයි. කායල්ට සිහිය නැතුව බිම වැටිලා ඉන්නවා අර්ජුන් දකිනවා. ඊට පස්සේ අර්ජුන් ඇයව බේරගෙන එනවා. ඊට පස්සේ අර්ජුන් කායල්ව ගෙදර ඇරවලා යන්න යනකොට කායල් අර්ජුන්ට කතා කරලා අහනවා ඇයි ඔයා මාව බේරගත්තේ
ගත්තේ කියලා. ඊට පස්සේ අර්ජුන් කියනවා I love you කියලා. ඊට පස්සේ මෙතනින් මූවී එක ඉවර වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් ඔයා බැලුවා නම් මට කරන උදව්වක් වශයෙන් Frame by Frame channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. තවද වීඩියෝ එක ගැන පොඩි අදහසකුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි ඊළඟ සුපිරි මූවී රිව්යු වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ